අයිබෝවන් ඉතින් ඔන්න යාලා අදත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා channel එකට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපේ තායිලන්ත සංචාරයේ ඉතිරි කොටස. මම හිතනවා ඔයාලටත් මේකේ ගොඩක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් වෙයි අද අපිත් එක්ක. තායිලන්ත සංචාරය කරනකොට ඔයාලට shopping කරන්න පුළුවන් තැන්, ඒ වගේම ඩිනර් ක්‍රූස් අත්දැකීම. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒ වගේම මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් ලස්සන වීඩියෝ දානවා. ඒවටත් එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවනේ රට ගියා කිව්ව ගමන් හැමෝම අපෙන් ඉල්ලන්නේ ටොෆි චොක්ලට් නේ. ඉතින් අපි නේ නිසා අපි ඔක්කොම ආවා ටොෆි චොක්ලට් ටික අරන්. මෙතනින් තමයි අපි ටොෆි චොක්ලට් ටිකත් මේ තැන තියෙන්නේ බැංකොක් ටවුන් එකේමයි. ඔයාලත් කියොත් ටිකක් ඇවිදලා බලන්න. මට තැන හරියටම කියන්න දැන් මතක නැහැ. මොකද අපි නිතර යන තැනක් නෙවෙයිනේ. ඒ නිසා බැංකොක් ටවුන් එකේ ඉන්ද්‍ර මෝල් එකට ළඟම තමයි මේක තියෙන්නේ. මේ තියෙන කෑම නම් කවුරුත් try කරන්න බලන්න යන්න එපා. මෙහි ඇවිල්ලා ඔයාලට බලන්න විතරයි දෙන්නේ. මේ වගේ කෑම කලින් කාලා තියෙන කට්ටිය මේක try කරාට කමක් නැහැ හැබැයි. දැන් අපි තුන්වෙනි දවස් අපි shopping කරන්න එක තමයි ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි ඊයේත් shopping කරා. අදත් ඇවිල්ලා ඉන්නවා අපි මේ shopping mall එකේ ඉඳලා shopping mall එක. මේකෙත් සෑහෙන දේවල් ගන්න තියෙනවා. තායිවල shopping කරන්න ඉස්සල්ලාම පාර යන කට්ටියට මම කියන්නේ මට තියෙන අත්දැකීමත් එක්ක මේ shopping mall වලට ගිහිල්ලා මේ ඔයාලා අහු වෙන පළවෙනි කට දෙක තුනෙම ඒ ගණන් අහලා ඒ දේවල් කරගන්න යන්න එපා. මොකද මේක ඇතුලේ සෑහෙන ඇවිදින්න මේ එක එක මිල ගණන් වලට තියෙන තැන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඇවිදින්න පුළුවන් නම් දැන් අපි දවස් 3ක් විතර මේ ඇවිදිනවා. තාම ඇවිදිනවා. ඒ යනකොට එක එක තැන් වල අපිට සෙට් වෙනවා මේ මිල අඩු ඒවා. මිල අඩු තැන් සමහර ඒවා තියෙනවා හයි ප්‍රයිස් තියෙන තැන්. ඒ නිසා හොඳට පළවෙනි දවසේ දෙකේ හොඳට ඇවිදලා තැන් ටික බලන්න. මෙහෙමයි ඉතින් මේ අපේ ලංකාවේ මෙහි කියලා මිල ගණන් ලොකු වෙනසක් නැහැ. ලංකාවෙත් ඔය තියෙන පෙටා වගේ තැන්වල මේ මිල අඩුවට ගන්න ඒ වගේ තමයි මේ ඇතුලේ. එක එක shopping mall ඇතුලේ අර මේ සමහර එකක් දෙකක් කඩ තියෙනවන්නේ ඒ වගේ මේ ටිකක් බඩු මිල අඩුයි. සෑහෙන ඒ වගේ මේ වගේ කියන්නේ අද වෙනකොට නම් ලංකාවේ මුදලින් රුපියල් බාත් එකක් කියන්නේ රුපියල් 9ක් 10ක් අතර ගානක්. ඒක සාමාන්‍යයෙන් දවසින් දවස උඩ පහළ යනවා. බැංකොක් shopping කරන්න එනකොට ඔයාලට යන්න පුළුවන් shopping mall ගොඩක් තියෙනවා. එතකොට අපි දැනට ඉන්නේ මේ ඉන්ද්‍රා shopping mall එකේ. ඒ වගේම Central World එක තියෙනවා, Big C එක තියෙනවා.
මේ වගේ shopping mall ගොඩක් තියෙනවා. මේ හැම එකකම ඇවිදලා බලන්න සාමාන්‍යයෙන් ඔයාලට සෙට් වෙන ඒ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් මේ තැන් වලින් අපිට ගන්න පුළුවන්. අපි නම් ගොඩක් shopping කරේ මින්ද්‍රා mall එක ඇතුලේ. මේක ඇතුලේ සාමාන්‍ය price එක අනිත් තැන් වලට වඩා ටිකක් අඩුවෙන් අපිට සෙට් වෙනවා. හැබැයි ඊටත් වඩා අඩුවට ඇඳුම් හිම තියෙනවා එළි. ඒ කියන්නේ හවස මම කලින් වීඩියෝ එකේ දැම්ම හවස 6ට වගේ ඕපන් කරනවා සමහර කඩ. ඒවා ඉතින් අර සාමාන්‍ය ලංකාවේ පොලක වගේ අත්දැකීමක් තමයි ඒක තියෙන්නේ. එතකොට සාමාන්‍ය 6ට පටන් ගත්තොත් රෑ 10 11 විතර යනකම් වගේ තියෙනවා. අන්න ඒ පොලෙත් සාමාන්‍ය මේවට වඩා ගණන් අඩුයි හැඳුම් මෙහෙම. මේ තව දෙයක් තියෙනවා මේ shopping mall ඇතුලේ ඉන්නවා සිංහල පුළුවන් හොඳ ඩයල් නා. මේ ඇවිල්ලා මේ මිනිස්සුලා සාමාන්‍යයෙන් හොඳට මේ අපේ මිනිස්සු අධ්‍යයනය කරලා තියෙන කොට්ටාවද. අපේ භාෂාව හොඳට පුළුවන්. කියන්නේ මාර්ගයවත් වෙන මම දාන්න ඒ වගේ පොඩි පොඩි වීඩියෝ එකක් දාන්න සාමාන්‍යයෙන් සිංහල හොඳටම හොවිච් එක් කෙනෙක් ගැන. Yes, sir. Only. How much? Yeah. Black 100 baht. 100. Black with 100 baht. You high piece RC panai. ඔන්න වසන්ත අයියා බලන්න ඔක්කොම හොඳයි. අත දෙන්න කියලා කියන්න හොඳයි. හොඳයි හොඳ අපි චුට්ටක් ෆ්‍රී එකේ ඉන්නවා දැන් මේ ඇවිද්දා සෑහෙන්න ඇවිද්දා මේ අපි අද ඇවිල්ලා තුන්වෙනි දවසනේ මෙහෙට ඇවිල්ලා තුන්වෙනි දවස් බැංකොක් ඊට පස්සේ දැන් හැමෝම shopping කරාද අද shopping කරලා මාර අමාරුයි ඇඟට මේ ඇවිදලා ඒ වුණාට ඒ අර ආසා හිතනවා මොකද අපේ පළවෙනි අත්දැකීම එතකොට මෙහි තියෙන කල්චර් එක ඒ හැමදේම අපිට අර එක්ස්පීරියන්ස් එකක් ගන්නකොට ඒ අර මහන්සි ඒ වෙලාවට දැනෙන්නේ නැහැ ටිකක්වත්. කොහොම හරි ගෙදරට වුණ බඩු ඒ දේවල් කරගෙන දැන් කොහොම හරි මම නම් ඉන්නේ මගේ රූම් එකේ. අපේ අනිත් මල්ලි නෑ. එයයි අපේ චතුරයියයි දෙන්න තවමත් shopping කරනවා. මම ගොඩක් ගන්න තිබුණ දේවල් ඊයේ ගත්තා. මට තේරුණා මේ මට වීඩියෝ කරන්න ටයිම් එකක් සෙට් වෙන්නේ නැහැ. මොකද මේ කියන්නේ බඩු එහෙම ගන්නකොට මේ
වෙලා යනවා සෑහෙන. එතකොට ඉතින් මම ඊයේ ගොඩක් දේවල් කරගෙන මගේ ලගේජ් දෙකම දැන් ෆුල්. තව අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා ගන්න මේ ඒවට ටයිම් තියෙනවා අපිට හෙට ෆ්ලයිට් එක තියෙන්නේ දවල් 1:00ට ලංකාවට යන්න. එතකොට අපිට උදේ වරුව තියෙනවා. තව පොඩි දේවල් ටිකක් ගන්න මට ටයිම් එක තියෙනවා. ඒතර අපි අද හවස අපිට තියෙන ඩිනර් ක්‍රූස් එකක්. අපි ඒක හවස 5ට තමයි අපිට යන්න. ඒකට ටයිම් දීලා තියෙන්නේ. එතන විස්තර මම වැඩි කියන්නේ නැහැ. එතන විස්තර ටික අපි ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි මේ දුවගෙන යන්නේ අපේ ඩිනර් ක්‍රූස් එකට. අපිට වෙලාව මදි වුණා. කියන්නේ අපේ ඩ්‍රයිවර් එන්න පරක්කු වුණා. ඒ නිසා අපිට තැනට යන්න ටිකක් වෙලා ගියා. ඔන්න ඉතින් ආපු ගමන් ඉෂාර වැඩේ පටන් ගත්තා මෙනු එක දිගේ අරගෙන ලහිරුත් සපෝට් එක දෙනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ඉස්සරහට වැඩේ යන්නේ. අපි දැන් ඉන්නේ නෑ ඇතුලේ. අපේ අද ඩිනර් එක තියෙන්නේ රොයල් ප්‍රින්සස්. හරි. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා අපි විතරක් නෙමෙයි. අද සෙන්සුරාදා දවසක් නේ. ඒක සෙන්සුරාදා දවස සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මේ. දැන් බුෆේ එක ඕපන් කරලා තියෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඒක. මේක ඔබ කෑවද බං? රහයිද? මට මේක එක හරිද? මේක කෑවා? ඔබ කෑවද? සවුන්ඩ් කට් කරන්නේ නැහැ කියලා මම මේ වීඩියෝ එකක් දාන්න හදනවා. බෑනේ කොහෙන් හරි කුණු කරපයක් කියනවා.
මෙන්න මෙහෙම තමයි අපේ නැවේ අත්දැකීම අපි ගත්තේ ඩිනර් ක්‍රූස් එක. මාරම ගතිය ඉතින් අමුතුම අත්දැකීමක්. මේ අත්දැකීමත් එක්කම ඔයාලා බලන්නකෝ වටපිටාව කොහොමද කියලා. අපේ ඩිනර් එකේ වැඩ ඉවරයි. දැන් අපි නැවේ බැස්සා. මාරම අත්දැකීමක්. ඒකේ වීඩියෝ ටික දාලා තිනවනේ ඔයාලා බලන්න කොහොමද කියලා. ඒක මාරම අත්දැකීමක්. මම හිතනවා ඔයාලා දැක්කයි ටික. දැන් එතන වැඩ ඉවරයි. දැන් අපේ යන්න තියෙන ආය අපේ හොටෙල් එකට. ඔය කට්ටිය ටික එකතු කරගන්න එක තමයි අමාරුම වැඩි. ඔක්කොම අරහෙට මෙහෙට වයින්නවනේ. පේනවනේ පිටිපස්ස තියෙන. අනිකර බැංකොක්. බැංකොක් තායි කියන්නේ ඉතින් සැනකෙලියම්ම තමයි. ඔන්න ඉතින් වීඩියෝ එකේ අවසානයේ මේකත් බලන්න. මේ ඉතින් ওই දවසේ මහන්සිලා නරලා කරලා ඔය සෑහෙන මහන්සියෙන් ඉන්න ඉතින් නින්දෙත් ගිහිල්ලා මේවා ඉතින් දකින්න වීඩියෝ එක දානකොට තමයි ඉතින් ලහිරුලා කොහොමත් ලහිරු වෙනන් ජය වේවා. ඔන්න ඉතින් අපේ තායිලන්ත ගමන ඉවරයි. දැන් අපි ලංකාවට යන්න. දැන් අපි ඉන්නේ ස්වර්ණ භූමිය එයාපෝට් එකේ. ඉතින් වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉස්සරහට දාන වීඩියෝත් එක්ක දිගටම මාත් එක්ක ඉන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා.